අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි ඇග්‍රිවිස් නිවුස් වෙබ් අඩ YouTube channel එක ඔස්සේ අපි අලුත් නිවුස් එකක් අරගෙන එනවා. ඉතින් මේ නිවුස් එකේ කියන විදිහට ඉරානය උන්ගේ පසුගිය වසරට සාපේක්ෂව ඔවුන්ගේ තේ අපනයන ප්‍රමාණය 48%කින් වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන වෙබ් අඩවියක් වෙන ටෙහෙරාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙන විදිහට පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ වර්ධනයක් ලබාගෙන තියෙනවා. කිලෝග්‍රෑම් මිලියන 9.8ක්. ඇත්තරම ප්‍රමාණාත්මක ගත්තොත් ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි. නමුත් 9.8ක් 1 මිලියන් නැත්නම් 10 මිලියන් කිලෝග්‍රෑම්ස් වගේ ගිහින් තියෙනවා. ඒ අතරව උන්ගේ ඉම්පෝර්ට් ඉන්කම් එක විදිහට ඩොලර් මිලියන 12ක වගේ ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ. පොඩි ප්‍රමාණයක්. නමුත් ඉතා විශාල වර්ධන වේගයක් පෙන්눔 කරමින් තියෙන එකට හේතුව උන්ගේ රට තුළ දේශීයව නිෂ්පාදනය කරන තේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා උන් ප්‍රතිපත්ති මේ අරගෙන තියෙන තීරණ ප්‍රමාණය. ඉතින් නැවත වගාව කිරීම සඳහා ඊට පස්සේ මෙකනයිසේෂන් වලට යෑම සඳහා ෆැක්ටරි අලුත් කිරීම සඳහා අලුත් ලෝන් ස්කීම්ස් හඳුන්වා දීලා උන් දේශීය නිෂ්පාදනය කරන තේ රට තුළ ප්‍රවර්ධනය කරලා සහ පිටරටින් එන තේ කොන්ට්‍රෝල් කරලා සහ රට තුළ නිෂ්පාදනය කරන තේ අතර වැඩි ජනප්‍රියතාවයක් සහ ක්වොලිටි එක මේන්ටේන් කිරීම සඳහා උත්සාහ කරනවා කියලා තමයි ටෙහෙරාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේක රටක් විදිහට ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද අපි ඉතා විශාල ප්‍රමාණයක් තේ ඉරානය වෙත යොමු කරන නිසා.